හොඳයි අනේ මෙහෙම ඇත්තට ළමයි හිතන එක ඇත්තටම නියමයි ඈ. මම ෆ්‍රෙෂ්යි ඒත් මං ඉන්නේ බිඳුවෙත් නෙමෙයි ඍණ ගණන් වල. මට කෙමිස්ට්‍රි මැත්ස් ෆිසික්ස් හැම සබ්ජෙක්ට් එකකම ලකුණු 20 වඩා නැහැ. ඒත් මම දැන් වැඩ කරන්න පටන් ගත්තා. මට උපරිම මාස වුණොත් මේ ෂයි එකෙම ගොඩ යන්න පුළුවන්ද? මාස 8න්. කෙමිස්ට්‍රි ෆිසික්ස් ගොඩ දාන්නේ කොහොමද? ඒත් ඒ දෙකට අර අනිවාර්යෙන් ගන්න ඕන කියලා කිව්ව පොත් සෙට් එක මොකද්ද? අනිවාර්යෙන් උත්තරයක් දෙන්න. මෙහෙම ෆස්ට් ළමයට හිතනවා කියන්නේ ඌ මට පුළුවන් ඇවිල්ලා කතා කරලා ඵලයන් ඌට ස්තුති කරන්න ඕන මම සාමාන්‍යයෙන් ඌ ලංකාවට සේවයක් වගේ කරන්නේ සාමාන්‍යයෙන් ළමයි මං සීරත් කිය ෆේල්නේ මං 40000 25000ක් විතර බරපතල විදිහට ෆේල්නේ කොහොම හිතන එකත් ලොකු සේවයක් ඌ කරන්නේ නියමයි ඈ මේක ළමයි මේ කාලයත් එක්ක ඩිපෙන්ඩ් වෙන එක කාලයත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා ඒ ලෙවල් කියන කාලයත් එක්ක ඩිපෙන්ඩ් වෙන හැබැයි උඹම තමයි මේක ඩිපෙන්ඩ් වෙන්නේ මං අර කියන්නේ හැම වෙලෙම දැන් මේකට පොඩි උත්තරයක් දෙන්න තියෙන්නේ ඔයා ගණන් ටිකක් හදා දැන් අද දෛසික දුන්නානේ ගණන් 10ක්. ওই ගණන් 10 හදාගෙන යනවා කියන්නේ ඌ ගණන් 10 හදන එකෙක් නම් ඌ ගැන බලන්න තියන්නේ. ඌට මාර කම්බිරිස් තියෙන පොරක් ඌ. හරිද? හැබැයි එක ගානක් කරේ වරදිනවා. ඌ මොකද කරන්නේ? ඒ ගාන දවසම හරි හදන්නකෝ. දවසම හරි හදන්නකෝ. හොයලා කට්ට කාලා තීරි පොත් බල තනියෙන් කරගත්තොත් කොයි හරි වෙලාවක නිකන් එක මොහොතකේනවා නිකන් මාර්ගඵලයක් ලැබුවෝගේ නිකන් අමුතු එකක්. ඒක මේ චූටි MCQ එකකින් එන්නත් පුළුවන්. හරිද? Tamanට බැරි ගානක් try කරලා හදාගත්තොත් එනවා නිකන් අමුතු එකක්. දැන් මාර්ගඵලයක් ලැබනවා කියන එකට කොහොමද කරන්න කියලා කියන්න බෑනේ. ඒක ලැබුවට පස්සේ කොහොමද කියලා කියන්නත් බෑනේ. පාත් එකත් එක එක්කෙනාට වෙනස්. තමන්ගේ එක මේක මෙව කරගන්න. ඒ නිසා ඔයාට ඒක ආව කියන්නේ එතනින් එහාට මාව ඕනෙත් නෑ කවුරුත් ඕනේ. ඔයා තනින් වැඩ ටික කරා යනවා. ඕනේ නෑ කියන්නේ එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් මේකක් ඕන ගයිඩ් එකක්. එහෙම නැතුවත් කරගන්න පුළුවන්. ඒ නිසා ඔය තමන්ගේ විශ්වාසයෙන්ද එක පාඩමක් ගොඩ දාගන්න. මම එච්චරයි කියන්නේ. පාඩමකුත් ඕනේ නැහැ. එක ගානක් හරියට හදන්නකෝ 100න් ඉඳලා. තනියෙන් වැඩ කරන්න. මං කොච්චර මෙතන නැටුවත් ඔයාට ඒකක් ලැබෙන්නේ නැහනේ. ඔයාට එන්න ඕනේ රිද්ම් එක. නේද? මම try කරන්නේ ඒක ගන්න දෙන්න තමයි. ඒක ආවොත් ඔයා ගොඩයි එච්චර. ඔය වැඩ කරන්නේ නැතු වෙන වැඩ කරන්න කොහමද? ගෙදරලා නිකන් ඉන්න එපා. දවසට කරන පැය ගානක් ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. එක ගානක් හදන්නකෝ දවසක්. උත්තරේ ගන්න බැරි වෙච්ච ගානක් දවසක් හදන්න. ඒක හැදුවොත් ඔයා ගොඩ. එහෙම පොඩි ටර්න් පොයින්ට් එකක් ආවට පස්සේ ඊට පස්සේ තියෙන මාස 8ද 7ද 6ද කියලා වැඩක් නැහැ. අයි උට පට්ට මොරාලයක් එනවා. උට විශ්වාසයක් තියෙනවා. ඌ වැඩේ කරා යනවා. එතකොට නිකන් මාස 3ක් ඇති වගේ එකක් එනවා. ඉතින් මාස 3ක් වෙනකන් ඉන්න එපා ගණන් හදන්න. දැන් මාස 8ක් කියන හොඳටම ඇති හොඳේ. ආය හොඳටම දෙයක් කරගන්න පුළුවන්. ඕකට අර පොත් ටික ගන්න කිව්වම HM ෆාරිස්ගේ කෙමිස්ට්‍රි තියෙන බහුවර්ණ විවරණ පොතක් කර එන තඩි පොතක්. මේ AC අඩු කරන්න කියලා ගිය සතියේ කියලා තිබ්බ ගොඩක් ළමයි. සීතලයිද? පොඩ්ඩක් මෙහෙද තියෙන්නේ? මම මේක අඩු කරාම දැන් නේද? ඔය යවන්න රිමෝට් එක අතන මේ ළමයි MCQ තමයි ඔයාලා අනාගන්නේ මම දන්නවා. මේ පාර මම හිතන්නේ කෙමිස්ට්‍රි ෆිසික්ස් බහුතරයක් MCQ ඔතන යවනවා. ඔම් පිටිපස්සට යවන්න. ඒ නිසා MCQ 40 ප්ලෑන් එක කියන්න මේ අහන්නකෝ. මං ගිය සතියේ කිව්වා මේක. ඔය කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙක අග ඉඳන් මුලට එන්න ඔයාලා අනිවාර්යයෙන්. මොකද ෆස්ට් ළමයික් වේවා හෝ ෆස්ට් ළමයින්ට වඩා සෙකන්ඩ් ළමයි මේක පට්ට කරගන්න පුළුවන් වෙයි. ඔය වීඩියෝස් ඕන තරම් තියෙනවනේ. මුල් පාඩම් ටික රිවිෂන් එක යන ගමන් කරනවනේ. හැබැයි සර්ලා කළ දෙනකන් ඉන්න එපා. අග ඉඳන් මුලට එන්න. මේ පාඩම් ටිකක් පාඩමක් ගත්තොත් MCQ ටික ඒ ඔක්කොගෙම කරලා දාන්න. යාන්ත්‍රික විද්‍යාව ගත්තොත් MCQ 7-8ක් තියෙනවා. අවුරුදු බර ගානකම MCQ 7-8 හදාගෙන යන්න. අඩුපාඩු තියෙන දැන් ටික විවරණ බලලා තනියෙන් කරන්න. තනියෙන් හොයන්න. වැඩ කරන්න හිතෙන්නේ නැහැ කියන්න එපා. කියන්නේ වැඩ කරන්න වැඩ ඕන තරම් තියෙනවා. MCQ හදන්නකෝ වෙන මොකුත් එපා. එසේ ගැන බලන්නවත් එපා. MCQම try කරන්න. එතකොට නිකන් මෙසේ ටික හැදිලා තියෙන්නේ. උත්තර බල බල කමන්නේ MCQ කරන්න. පොත් බල බල MCQ කරන්න. කිසිම අවුලක් නැහැ. ගණන් හදන පාර්ට් එකේ ගණන් හදන්න. නැත්නම් මතක නැතිව බලන්න. පේපර්ස් 10ක් විතර කරද්දි නිකම්ම සෙට් වෙලා තියෙයි. තනියෙන් කරන්න පාස් පේපර් පොත කියන්නේ රත්තරන් වගේ. ඕක ළමයිට ගොඩ දාගන්න පුළුවන් හොඳම දේවල් ඕක. තීරි ටික ගන්නට මේකෙන් කව වෙන ගමන් අනිත් දේවල් ටික තමන් කරගන්න උත්සාහ කරන්න. අග්ග වෙනකන් නම් ඉන්න එපා. ඔයාලට ප්ලෑන් එකක් තියන්න එක්සෑම් එකට මාස දෙකක්වත් තියලා සිලබස් එක ඉවරයක් කරගන්න. ඔයා කරගන්න දැන් ලොකු A-level ළමයිනේ. A-level ගුරුවත් පොත දැක්කොත් ඔයාලට උගන්වන්න දේවල් නැහැ. මේ මොන මගුලක්ද මේ වර්ග පූර්ණත් කර කර උගන්වන්න කරන්නේ. එහෙම කරන්න ඕනේ නැහැ. ළමයි A-level කට්ටිය ඉගෙන ගන්න ඕන තනියෙන්. ගුරුවත් පොතේ තියෙන නිපුණතා මට්ටම් කියලා ළමයා හිතුවා අධ්‍යයන කර ඇති බව බලන්න විමසන්න
උඹලා හොයන්න ඕන. නැත්තම් ගුරුවත්පති මොනවද බව උගන්වන්න තියෙන්නේ? ගුරුවත්පත නිකන් අරන් බලහන්. ඒකේ මොකුත් උගන්වන්න නැහැ. මාතෘකාව ටික දෙන්න කියලා තියෙනවා. ළමයාට මේ මාතෘකාව ළමයාට පුළුවන්ද කියන එක බලන්න. ඒක තමයි නිපුණතා මට්ටම. ළමයා හොයන්න ඕන. දැන් ඔයාලා හිතනවද අයිලන්ඩ් ෆස්ට් වගේ දාන ළමයි මේ කොහොමද රැන්ක් දාන්න කියලා? අයිලන්ඩ් රැන්ක් දාන කොල්ලෝ ඉන්නවනේ. දිස්ත්‍රික් ෆස්ට්ලා නිකන් හිතන්නකෝ. මං කියන්නේ උන්ට ඕනේ නැහැ. ඔය තනි උන් උපදින්ම වගේ අරන් ආපු එකක් තියෙනවා. ඒ කියන්නේ අර අපි හිතමුකෝ දැන් මීටර කියන එකයි වෙනයි. ඈ දැන් උඹලා හැමෝම මීටර තමයි. ඒ දන්නේ නැහැ. ඕ ලෙවල් කාලේ හොඳ පොරවල් ටික මේ ඉන්නේ. නැද්ද? අයි ඉස්කෝලේ තිබු සුපිරිම පොරවල් ටික මේ ඉන්නේ. පොරවල් සහ පෙරියවල් ටික. දැන් කොර වෙලා ඉන්නේ. හරි ඒ නිසා මේ ඔය තමන්ගේ වටිනාකම අපරාධ නැති කරගන්න යා. අපරාධයක් ඈ කරන්නේ. කරන්න එපා. මං කියවර අයිලන්ඩ් ෆස්ට් වගේ උන්ට ඉගැන්නුවත් එකයි නැතත් එකයි උන් ෆස්ට් වෙනවා. ඇයි උන්ට තියෙන ඔළුවත් උන් හොයනවා. සාමාන්‍යයෙන් දැන් රොනාල්ඩෝයි මෙසි බලහන් මන් දන්නේ උන් දෙන්නගේ ටැලන්ට් කො මම ෆුට්බෝල් ෆේවර් නෑ. හැබැයි මට තේරෙන විදිහ රොනාල්ඩෝ කියන්නේ වර්ක් කියන්නේ හાર્ඩ් වර්ක් එකත් එක්ක හැදිච්ච පොරක් ඌ මට දැනෙච්ච විදිහට. හැබැයි මෙසි කියන්නේ නිකන් බෝන් ටැලන්ටඩ් වගේනේ. හැබැයි උන් දෙන්නගේ වෙනසක් නෑනේ. උන් දෙන්නම තරට ඉන්නව නේද? සමහරවිට රොනාල්ඩෝ උඩින් ඉන්නවා වගේ මන් දන්නේ නෑ. උඹලා දැන් රණ්ඩු කරන්න එපා මම මෙසි හිතන හොඳ කියලා. මං කියන්නේ බෝන් ටැලන්ට් වගේම හાર્ඩ් වර්ක් එකෙන් එන්න පුළුවන්. ඌ කොච්චර හાર્ඩ් වර්ක් කරත් උට බැයි නම් බෑනේ. උඹලට පුළුවන් මං කියන්නේ. පුළුවන් ඒවන් තමයි මෙතන ඉන්නේ වැඩ කරන්නේ නැතුව අපරාධ. අල වෙලා ඉන්නේ මලකඩ ටික ගලවලා ගන්න. මලකඩ කාලා තින්නේ ඔය පාවිච්චි කරන්නේ නැහනේ.